සුබ දවසක් ඔබ සියලු දෙනාටම. ඔයත් ගවර්මන්ට් ජොබ් එකක් ළඟදී අපොයින්ට්මන්ට් ගත්ත කෙනෙක්ද? එහෙමත් නැත්නම් ගවර්මන්ට් රැකියාවක් බලාපොරොත්තු වෙමින් සිටින අයෙක්ද? එහෙනම් අහන්නම ඕන දෙයක් තමයි මේ මම අද කතා කරන්නේ. ඉතින් අපි බලමු ඔයාගේ ETF EPF වලට මොකද වෙන්නේ සහ මේ වීඩියෝ එකෙන් මම එක්ස්ප්ලেইন කරනවා ඔයාට මේ ETF EPF withdraw කරන්න පුළුවන්ද? එහෙනම් අපිට මොකක්ද කරන්න ඕන සහ මේක withdraw කරන එක අනිවාර්යයෙන්ම කළ යුත්තක්ද කියලා. ඉතින් මම මුලින්ම වැදගත් දෙයක් කතා කරන්නම්. ඔබේ ETF සහ EPF මුදල් ලබා ගැනීම සම්බන්ධ ඇති නීතිමය තත්ත්වය. සාමාන්‍යයෙන් EPF මුදල් ලබා ගත හැක්කේ විශ්‍රාම ගැනීමේ වයසට, එනම් පිරිමි අයෙක් නම් අවුරුදු 55ක්, ගැහැණු අයෙක් නම් අවුරුදු 50ක් පසුව. කෙසේ වෙතත් පුද්ගලික අංශයෙන් රජය සහ රැකියාවකට ස්ථීර රැකියාවකට මාරු වෙන අවස්ථාවේදී මේ ETF EPF මුදල් ලබා ගැනීම සඳහා ඔබට විශේෂ අවසරයක් හිමි වෙනවා. ඉතින් වැදගත් දෙයක් තමයි තවත් ඔබේ නව රජයේ රැකියාව ස්ථීර තනතුරක් වීම අනිවාර්ය වෙනවා. මෙහිදී කොන්ත්‍රාත් පදනම මත යම්කිසි සේවයකට ඔබ සේවය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ මෙම විශේෂ වරප්‍රසාදය ඔබට අහිමි වෙලා යනවා. ඉතින් බේසික්ම අයිඩියා එක ගත්තොත් EPF එක කියන්නේ Employee Provident Fund එක, ETF එක කියන්නේ Employee Trust Fund එක. මේ දෙකම private sector එකේ employees ලා වෙනුවෙන් තියෙන funds විදිහට තමයි අපි සලකන්නේ. මම ඔබෙන් මුලින්ම main question එකක් අහනවා. එතකොට ඔබට ETF EPF කැපුණා නම් ඒ මුදල් ඔබට කුමක් කරන්න පුළුවන් කියලා ඔබ හිතනවා? ඉතින් good news එකක් තියෙනවා. අපි හිතනවා ගවර්මන්ට් ජොබ් එකකට යනකොට ඒක pensionable ජොබ් එකක් නම් ඔයාට අනිවාර්යයෙන්ම ETF EPF claim කරන්න පුළුවන්. ඒක තමයි ශ්‍රී ලංකාවේ දැනට පවතින labor regulations වලට අනුව ඔබට ලැබෙන good news එක. අපි ETF එක ගැන කතා කරොත් ETF එකත් එහෙමම තමයි. ප්‍රයිවට් ජොබ් එක නවත්තලා නම් ඔයාට ETF එක claim කරන්න පුළුවන්. මේක ඉතින් පොඩි දෙයක්. ප්‍රයිවට් සෙක්ටර් එකේ එම්ප්ලොයි කෙනෙක් වුණත් මේක යාගේ රැකියාව ඉවර වුණොත් අවුරුදු 5කට සැරයක් withdraw කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ඉම්පෝර්ටන්ට් පොයින්ට් එක තමයි මේක මැන්ඩටරි නෑ. ඔබට අවශ්‍ය නම් මේක EPF එක claim කරන්න පුළුවන්. එහෙම අවශ්‍ය නැත්නම් EPF එක හැමම තියලා ඉන්ට්‍රස්ට් එක ඔබට earn කිරීමේ හැකියාව තිබෙනවා. ඒත් ශ්‍රී ලංකාවේ ගොඩක් පුද්ගලයන් මේ සඳහා කරන්නේ ගවර්මන්ට් ජොබ් එකකට ගියාම ETF EPF දෙකම withdraw කරන එක. ඉතින් ඔබ ඇත්තටම කරන්න අවශ්‍ය claim කරන්න ඕනේ නම් ඔයාට මේ documents ටික අවශ්‍ය වෙනවා. ඔබගේ resignation, සේවයෙන් ඉල්ලා සිටීමේ ලිපිය සහ ආයතනය විසින් තහවුරු කරපු ලිපිය, employee certifications, ඔබගේ සේවා දායකයා ඔබ නම් සේවා යෝජකයා විසින් ලබා දෙන ලිපිය, employee clarifications, අපි B card registration වෙන්න පුළුවන්. ඒ වගේ employee clarifications තියෙන්න පුළුවන් සහ ඔබේ government appointment letter එක අවශ්‍ය වෙනවා. ඉතින් මම හිතනවා ඔබට ඔබ රාජ්‍ය රැකියාවක් කරන අයෙක් නම් ඔබට මේ withdraw කිරීමේ හැකියාවක් තිබෙන බව ඔබ දැන් දන්නවා. අවශ්‍ය නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මේ වගේ තවත් ප්‍රැක්ටිකල් වීඩියෝස් බලන්න channel එක subscribe කරන්න. ඔබ හිතනවා නම් ඔබට යම්කිසි දවසකදී මෙම වරප්‍රසාදය ලබා ගැනීමට අවශ්‍යයි, ඔබ කුමක් කරනවාද? එනම් ඔබ මේ withdraw කරනවද? එහෙමත් නැත්නම් interest එකත් එක්ක පස්සේ ගන්නවද කියලා බලලා අපිට කමෙන්ට් එකක් දාන්න. අපි ඔබට උපකාර කරන්න කොහොමද මේක කරන්නේ? ඔබට අවශ්‍ය සේවය ලබා